ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි පාඨමාලාව යටතේ ලෙවල් 5 හි විෂයක් වන ජාත්‍යන්තර නීතිය පබ්ලික් ඉන්ටර්නැෂනල් ලෝ යටතේ දේශභූමිය සම්බන්ධයෙන් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. රාජ්‍යයක් බිහිවීම සම්බන්ධයෙන් සලකනවා නම් මේ සම්බන්ධව රාජ්‍යයක් බිහිවීමට තිබෙන ප්‍රමුඛතම අවශ්‍යතා දෙකක් තියෙනවා. ඒ තමයි භූමියක් පැවතීම සහ පිළිගැනීම. එහිදී භූමියක් සහිතව වන එකම නෛතික පුද්ගලයා බවට පත්වන්නේ රාජ්‍ය. ඒ අනුව දේශභූමිය සම්බන්ධයෙන් කතා කරනවා නම් මේ භූමිය සහ පිළිගැනීම කියන මේ රාජ්‍යයක් බිහිවීමට අවශ්‍ය වන ප්‍රමුඛතම අවශ්‍යතා දෙක අතර භූමිය සම්බන්ධයෙන් අත්පත් කරගන්නා ආකාර කිහිපයක් දක්වා තිබෙනවා. ඒ තමයි අදිවාසය, කාලාවරෝධය, ආබද්ධය, නැත්නම් අපි කියන එකතු වීම, අත්හැරීම, හෙවත් උත්තර්ජනය, බලය යෙදවීම යටත් කර ගැනීම මේ කියන කරුණු පහ ඔස්සේ දේශභූමියක් අත්පත් කරගන්නවා. මේ අත්පත් කරගන්න ආකාර කිහිපය පිළිබඳව අපි එකින් එක කතා කරමු. අදිවාසය ගැන කතා කරනවා නම් මෙහිදී කිසිම පුද්ගලයෙකු වාසය නොකරන කිසිවෙකුට අයත් නැති දේශභූමියක් Tamanගේ ග්‍රහණයට නතු කර ගැනීම තමයි අදිවාසය කියලා හඳුන්වන්නේ. වෙස්ටර්න් vs රැකේෂ් කියන නඩුව ගන්න පුළුවන්. මෙහිදී විධිමත් ලෙස සංවිධානය වෙලා නැති මිනිසුන් තියෙන භූමියක්, මිනිසුන් කිසිවෙක් නැති භූමියක් අදිවාසයෙන් අත්පත් කරගන්න පුළුවන්. නමුත් මනා ලෙස පරිපාලන වෙන මිනිසුන් සිටින රාජ්‍යයක් අදිවාසය කරන්නට බෑ. එහිදී මනා ලෙස සංවිධානය නොවූ මිනිසුන් සහිත භූමියක් තමයි අත්පත් කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ කියලා වෙස්ටර්න් vs රකේෂ් කේස් එකේදී කියනවා. ඒ වගේම අදිවාසය සම්පූර්ණ වන්නේ අදාළ ප්‍රදේශයේ බලාත්මක ලෙස තම පාලනයට නතු කරගත්තාම. අදිවාසය සම්පූර්ණ වෙන්නේ මේ අදාළ ප්‍රදේශයේ බලය Tamanගේ පාලනයට නතු කරගත්තාම. අයිලන්ඩ් පාම්ස් කේස් එක උදාහරණයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. මෙහිදී නෙදර්ලන්ත දජය මේ පාම්ස් අයිලන්ඩ් හි පැවතුනා. මේ රතු පාටින් පෙන්වන්නේ නෙදර්ලන්ත දජය. ඒ වගේම ස්පාඤ්ඤ විසින් දූපත සොයාගත්තේ මේ දූපත තියෙනවා කියලා හොයාගත්තේ ස්පාඤ්ඤ. ඒ වගේම ස්පාඤ්ඤ ඇමරිකාවට දූපත පවරා දෙනවා. නෙදර්ලන්ත දජය පැවතෙනවා. ස්පාඤ්ඤ දූපත හොයාගන්නවා. ඒ වගේම ස්පාඤ්ඤ විසින් ඇමරිකාවට දූපත පවරා දෙනවා. මෙහිදී පාම්ස් දූපත අයිති නෙදර්ලන්තයටද ඇමරිකාවටද ස්පාඤ්ඤයට කියන දේ තීරණය කිරීම සඳහා අධිකරණයට අවශ්‍ය වෙනවා. එහිදී නෙදර්ලන්තය සාමකාමීව අඛණ්ඩව භුක්ති විඳීම සිදු කරගෙන ගියා. ඒ නිසා ඔවුන්ගේ දජය පැවතුනා. ඔවුන් ඒ අතර සාමකාමීව අඛණ්ඩව භුක්ති විඳමින් සිටියා. මෙන්න මේ අවස්ථා සැලකිල්ලටගෙන නෙදර්ලන්තය විසින් මේ දූපත අදිවාසය කරගෙන තිබූ බවට අධිකරණය මගින් තීරණය කරනු ලැබුවා. ඒ වගේම මේ නඩුව සම්බන්ධයෙන් බලාත්මක අදිවාසයක් සඳහා සපුරන්න ඕන අවශ්‍යතා පෙන්වා දෙනවා. ඒ තමයි මේ අදිවාසය කියන එක විවෘත සහ ප්‍රසිද්ධව සිදු කරන්න ඕනේ. ඒ වගේම දීර්ඝ කාලීනව මේ සීමාවක් අතර මේක සිදු කරගෙන එන්න ඕනේ. ඒ වගේම රාජ්‍යයක් වෙනුවෙන් භුක්ති විඳ තියෙන්න ඕනේ. විවෘත සහ ප්‍රසිද්ධ වෙන්න ඕනේ. දීර්ඝ කාලිනව මෙය සිදු කරගෙන එන්න ඕනේ. රාජ්‍යයක් වෙනුවෙන් භුක්ති විඳීම සිදු කරන්න ඕනේ. ඒ වගේම ඊස්ටර්න් ග්‍රීන්ලන්ඩ් කේස් එක ගැන කතා කරනවා නම් නැගෙනහිර ග්‍රීන්ලන්තයේ කිසිවෙකුට අයත් නැති භූමියක් සඳහා නෝර්වේ රාජ්‍ය විසින් පරමාධිපත්‍යය ප්‍රකාශ කරනවා. නැගෙනහිර ග්‍රීන්ලන්තයේ තිබුණු කිසිවෙකුට අයිති නැති භූමියක් සම්බන්ධයෙන් නෝර්වේ රාජ්‍ය තමන්ගේ පරමාධිපත්‍ය ප්‍රකාශ කරනු ලබනවා. එහිදී ග්‍රීන්ලන්තයේ සෙසු කොටස් වල අයිතිය ඩෙන්මාර්කයේ විසින් තමයි අත්පත් කරගෙන තිබුණේ. ඩෙන්මාර්කයේ විසින් ජනපද පිහිටුවා තිබුණා. ඒ නිසා අධිකරණය දැක්වුවේ අදිවාසයෙන් අයිතිය ප්‍රකාශ කරගෙන තියෙන්නේ මේ ග්‍රීන්ලන්තය කිසිවෙකුට අයිති නැති භූමියක් වුණත් අදිවාසය තුලින් අයිතිය ප්‍රකාශ කළ තියෙන්නේ ඩෙන්මාර්කය වන බවයි. ඔන්න ওই විදිහට තමයි අදිවාසී පිළිබඳව වන නඩු තීන්දුව ඇසුරින් පෙන්වා දෙන්නට පුළුවන් වෙන්නේ. ඒ වගේම කාලාවරෝධය ගැන කතා කරනවා නම් වෙනත් රාජ්‍යයකට අයත්ව තිබූ භූමි ප්‍රමාණයක් වෙනත් රාජ්‍යයක් විසින් අත්පත් කරගෙන දීර්ඝ කාලයක් පරමාධිපත්‍යයට රාජ්‍යයකට අයත් භූමි ප්‍රදේශයක් වෙනත් රාජ්‍යයක් අත්පත් කරගෙන දීර්ඝ කාලයක් පරමාධිපත්‍යයට නතු කරගෙන ඔවුන් විසින් පාලන කටයුතු සිදු කරගෙන යනවා නම් මෙහිදී කාලාවරෝධය වුණා කියලා කියනවා. කාලාවරෝධය සහ අදිවාසය අතර වෙනසක් පවතිනවා. අදිවාසය ගැන කතා කරොත් කිසිවෙකුට අයත් නැති භූමි ප්‍රමාණයක් තමයි මෙහිදී අත්පත් කරගන්නේ. ඒ වගේම සංවිධානාත්මක මනුෂ්‍ය කොටාශයක් මේ භූමිය තුල සිටින්නේ නැහැ. නමුත් කාලාවරෝධයේ මේ වගේ සීමා කිරීම පවතින්නේ නැහැ. සංවිධානය වූ මිනිස්සු කොටාශයක් වෙන්නට පුළුවන්. ඒ වගේම ඒ භූමිය කාට හෝ අයිති වෙලා තියෙන්න පුළුවන්. මෙන්න මේ වගේ අවස්ථාවලදී කාලාවරෝධය සිදු කළ තමන්ගේ පරමාධිපත්‍ය බලය තහවුරු කිරීමට අවස්ථාව ලැබෙනවා. කාලාවරෝධය සිදුවෙන්නට පුළුවන් ආකාර දෙකක් තිබෙනවා. ඒ තමයි දීර්ඝ කාලයක් තිස්සේම භූමි ප්‍රදේශය පරිභෝජනය කරනවා නම් පරමාධිපත්‍ය පතුරවා තියෙනවා නම් ඒ කියන්නේ නිශ්චිත කාලමානයක් මතකයෙන් තමන්ගේ මතකයෙන් ඔබට යන කාලයක් තිස්සේ මෙම රාජ්‍ය පවත්වාගෙන ඇති වෙන විට කාලාවරෝධය ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම පූර්ව
පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරපු රාජ්‍ය සන්තක අහිමි වෙලා යම් කාලයක් නව පරමාධිපත්‍යයක් කියන්නේ කලින් පාලනය කරපු ඒ රාජ්‍ය සන්තක අහිමි වෙලා නව පරමාධිපත්‍යයක විසින් ඒ පාලන කටයුතු සිදු කරගෙන යනවා නම් මෙන්න මේ ආකාරයටත් කාලාවරෝධය සිදු වෙන්නට පුළුවන්. චාමිසාල් ආබිට්‍රේෂන් කේස් එක ගැන කතා කරොත් මෙහිදී USA versus මෙක්සිකෝ කියලත් මේ නඩුව හඳුන්වනවා. එහිදී ඇමරිකාව සහ මෙක්සිකෝ රාජ්‍යයන් අතර පිහිටනවා රියෝ ගඟ. මේ රියෝ ගඟ පිටාර ගැලීම නිසා අක්කර 600කින් යුතු නව භූමි ප්‍රමාණයක් ඇති වෙනවා. මෙහිදී මේ දෙපාර්ශ්වයටම මේ භූමි ප්‍රදේශය අලුතින් ඇතිවන භූමි ප්‍රදේශය සම්බන්ධයෙන් අයිතිය කියා සිටිනවා. අයිතිය සම්බන්ධයෙන් කතා කරනකොට මෙහිදී අධිකරණය විසින් අඛණ්ඩ සහ බාධා රහිත භුක්තිය පැවතුනේ කාටද කියන සාධකය පිළිබඳව හිතලා බලලා තියෙනවා. ඒ පිළිබඳව සලකා බලලා ඇමරිකා එක්සත් ජනපදයට අඛණ්ඩ සහ බාධා රහිත භුක්තියක් පැවතීම නිසා ඇමරිකා එක්සත් ජනපදයට අයිතිය හිමිවන බව තීරණය කළා තියෙනවා. ඒ වගේම ෆොන්ටේරිය කේස් එක, ඒ කියන්නේ බෙල්ජියම් versus නෙදර්ලන්ඩ් කේස් කියලාත් කියනවා. මෙහිදී නෙදර්ලන්තයට අයත් ප්‍රදේශය බෙල්ජියමේ රාජ්‍ය සේවකයන් සේවය කරනවා. නෙදර්ලන්තයට අයත් ප්‍රදේශයක බෙල්ජියමේ රාජ්‍ය සේවකයන් සේවය කරනවා. මෙහිදී බෙල්ජියම විසින් කාලාවරෝධ අයිතියක් ඉල්ලා සිටිනවා මේ නෙදර්ලන්තයට අයත් භූමි ප්‍රදේශය සම්බන්ධයෙන්. නෙදර්ලන්ත නිලධාරීන් එම ප්‍රදේශයට නිතර පැමිණීම නිසා නෙදර්ලන්තයේ මගින් අඛණ්ඩ ලෙස භුක්තිය විඳී තිබෙනවා. භුක්තිය ඛණ්ඩනය වෙලා නැහැ කියන දේ පිළිබඳව තීරණය වෙලා නෙදර්ලන්තයට මේ සම්බන්ධව අයිතිවාසිකම හිමි වෙනවා කාලාවරෝධය යටතේ. තුන්වන කරුණ තමයි ආබද්ධය හෙවත් එකතුවීම. අපි තවත් නමක් කියන උපචනය. ස්වභාවික සංසිද්ධියක් මත පවතින භූමි ප්‍රදේශයකට නව භූමි ප්‍රමාණයක් එකතු වෙනවා නම් මේ අවස්ථාවේදී ආබද්ධයක් වුණා කියලා කියනවා. ජෝර්ජියා versus සවුත් කැරොලිනා නඩුව ගත්තොත් එහෙම මේ රාජ්‍යයන් දෙක අතර පැවති ගංගාවක ගංගාවේ ගම්මන් කරන මග වෙනස් වීම නිසා එම රාජ්‍යයන් දෙකට අතිරේකව භූමි ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. මේ භූමිය අත්පත් කරගන්නට හැකියාවක් තියෙනවා රාජ්‍යයන් දෙකෙන් එකකට කියලා තීරණය කරනු ලැබුවා අධිකරණය මගින්. ඒ වගේම අත්හැරීම හෙවත් පවරා දීම ගැන කතා කරනවා නම් අපි මේට කලින් කව උත්තර්ජනය කියලා එක් රාජ්‍යයක් විසින් තවත් රාජ්‍යයකට යම් භූමි ප්‍රදේශයක් සම්බන්ධයෙන් ස්වාධිපත්‍ය සාමකාමී ලෙස ඒ භූමිය සම්බන්ධයෙන් පරමාධිපත්‍ය සාමකාමී ලෙස පවරා දෙනවා නම් මේ අවස්ථාවේදී පැවරීම සිදු කරන රාජ්‍යයට නීත්‍යානුකූල පරමාධිපත්‍යයක් තියෙනවා නම් මේ අවස්ථාවේදී අත්හැරීම වෙනවා කියලා කියන සාමකාමීව පවරා දෙනවා නම් එක් රාජ්‍යයක් විසින් තවත් රාජ්‍යයකට යම්කිසි භූමි ප්‍රමාණයක් එය අත්හැරීම හෙවත් පවරා දීම කියලා කියනවා. 1997 වර්ෂයේදී බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ හොංකොං දූපත චීනයට පවරා දෙන්නේ මෙන්න මේ ආකාරයට තමයි. ඒ වගේම ඉලෝ කේස් එක පෙන්වා දෙන්න පුළුවන් 1898 දී පිලිපීනයේ අයිතිය ඇමරිකා එක්සත් ජනපදයට පවරා දීම නීත්‍යානුකූල බව තීරණය කරනවා. මේ අත්හැරීම ඒ කියන්නේ එක් රාජ්‍යයක් තවත් රාජ්‍යයකට යම්කිසි භූමි ප්‍රදේශයක් සාමකාමී ලෙස පවරා දෙනවා. එහිදී පැවරීම සිදු කරන රාජ්‍යයට නීත්‍යානුකූලව පරමාධිපත්‍ය පවතින්න ඕනේ. ඒක තමයි අවශ්‍යතාවය වන්නේ. ඒ වගේම අපි ඊළඟට කතා කරනවා යටත් කර ගැනීම බලය යෙදවීම. බලය යෙදවීම තුළින් යම්කිසි භූමි ප්‍රදේශයක් අත්පත් කරගන්නවා නම් මේ යටතේ හඳුන්වනවා the Kuwait crisis කියන තත්වයේදී ක්‍රයිසිස් අර්බුදයේදී මෙහිදී 1990 දී ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කරලා යටත් කර ගැනීම වළංගු නොවන බව තීරණය කරනවා. ඉරාකයේ කුවේටය ආක්‍රමණය කරලා යටත් කර ගැනීම වළංගු නොවන බව තීරණය කරනවා. භූමිය අත්පත් කර ගැනීම සම්බන්ධ විශේෂ නීති අදාළ වන ප්‍රදේශ දක්වා තිබෙනවා. අපි බලමු භූමිය අත්පත් කර ගැනීම සම්බන්ධ යම්කිසි ප්‍රදේශ සම්බන්ධයෙන් භූමිය අත්පත් කරගන්න පුළුවන් යම්කිසි ප්‍රදේශ සම්බන්ධයෙන් මුළු පෘථිවිය තුළ පවතින ප්‍රදේශ සම්බන්ධයෙන් අයිතිවාසිකම ලැබෙන්නේ නැහැ. සමහර ප්‍රදේශ අයිති කර ගැනීමට කිසිදු රාජ්‍යයකට අවශ්‍යතාව හිමි වෙන්නේ නැහැ. ද්‍රව ආශ්‍රිත ප්‍රදේශ ගැන කතා කරනවා නම් මෙහිදී උත්තර ද්‍රවය කියන්නේ අපි උතුරු ද්‍රවය කිසිම රාජ්‍යයකට අයත් වන්නේ නැහැ. කෙසේ නමුත් සෝවියට් සංගමය ආරක්ෂක හේතුන් මත පරිසර දූෂණය සීමා කිරීම වගේ කර්තව්‍යයන් කිරීම සඳහා උත්තර ද්‍රවයේ අයිතිය කියා සිටිනවා. ඒ වගේම දක්ෂිණ ද්‍රවයේ සම්බන්ධයෙන් යාබද රාජ්‍යයන් 7ක් එක්සත් ජනපදය, නිව්සීලන්ඩ්, ප්‍රංශය, ඕස්ට්‍රේලියා, චිලි, ආජන්ටිනා කියන මේ රාජ්‍යයන් විසින් පාරිසරික අරමුණු සඳහා අයිතිය කියා පානවා. ගුවන් අවකාශය ගතොත් එහෙම සිය රටට ඉහළින් පිහිටි ගුවන් අවකාශය කෙරෙහි පරමාධිපත්‍යයක් ඇති බව අන්තර්ජාතික චාරිත්‍රානුකූල නීතිය මගින් පෙන්වා දෙනවා. සිය රටට ඉහළින් පිහිටි ගුවන් අවකාශය කෙරෙහි පරමාධිපත්‍ය බලයක් තියෙනවා. ඒ වගේම චිකාගෝ ප්‍රඥප්තියේ පළවෙනි වගන්තියෙන් කියනවා සෑම රාජ්‍යයකටම තම රාජ්‍යයට ඉහළින් පිහිටි ගුවන් අවකාශය සම්බන්ධ පරමාධිපත්‍ය බලයක් තියෙනවා. ඒ වගේම චිකාගෝ ප්‍රඥප්තියේම 6 වෙනි වගන්තිය කියනවා කිසිම රාජ්‍යයක අවසරය නොමැතිව එම රාජ්‍යයට ඉහළින් පිහිටි අවකාශය තුල ගුවන් යානා පදවන්න බැහැ.
මේක හොඳටම දන්නවා. ඒ වගේම අභ්‍යවකාශය ගැන කතා කරනවා නම් අභ්‍යවකාශය සම්බන්ධයෙන් 1963 අභ්‍යවකාශ න්‍යෂ්ටික අත්හදා බැලීම් තහනම් කිරීමේ ප්‍රඥප්තියට අනුව අභ්‍යවකාශය තුළ කිසිදු ආකාරයක න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කරන්නට බැහැ. ඒ වගේම 1967 අභ්‍යවකාශ සන්ධාන මගින් අභ්‍යවකාශ සම්බන්ධ රීති දක්වා තිබෙනවා. එහි දෙවන වගන්තිය දක්වා තිබෙනවා චන්ද්‍රයා හා අනෙකුත් ආකාශ වස්තුන් පරිහරණය කිරීම, අධිවාසය කිරීම හෝ පරමාධිපත්‍ය තහවුරු කර ගැනීම කරන්නට බැහැ. 1974 අභ්‍යවකාශ ගත කරන වස්තුන් ලියාපදිංචි කිරීමට ප්‍රඥප්තියක් පැනවුණා. ඒ වගේම සියලු චන්ද්‍රිකා මේ යටතේ අභ්‍යවකාශ ගත කරනවා නම් ඒවා ලියාපදිංචි කළ යුතුයි. භූමිය අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් කතා කරනවා නම් මේ අවස්ථාවේදී විශේෂ නීති අදාළ වන ප්‍රදේශ ගැන තමයි මම දැන් සඳහන් කරේ. මෙන්න මේ ආකාරයට අපිට පෙන්වා දෙන්නට පුළුවන් අධිවාසය, කාල අවරෝධය, ඒ වගේම ආබද්ධය, හෙවත් එකතු වීම, අත්හැරීම හෙවත් උත්තර්ජනය, බලය යෙදවීම යටත් කර ගැනීම කියන මේ දේශභූමිය අත්පත් කර ගන්න ආකාර සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන්. ඔය කරුණු කීපය තමයි දේශභූමිය සම්බන්ධයෙන් කතා කරන්න තියෙන්නේ. මං හිතන්නේ ඊටමත් වැදගත් පාඩම් කොටසක් විදිහට මේ දේශභූමිය පෙන්වා දෙන්නට පුළුවන්. නැවතත් තවත් පාඩම් කොටසක් සමගින් ඉදිරියේදී හමු වෙමු.